කලු මහත්තයා ඔව් තෙරුවන් සරණයි කවුද මේ? තෙරුවන් සරණයි මහත්තයා මම දවසක් කතා කරලා පිළියන්දල කෙනෙක්. මහත්තයා ඒ WhatsApp එකට මගේ කෝල් අරන් තිබ්බේ නේද? ඔව් මහත්තයාට ඊයේ ගත්තා. ඊට පස්සේ මම හිතුවා මහත්තයා මොකද හතරක ඉන්න හන්ද මම එහෙම ආයි කතා කරන්න ගියේ නෑ. පොඩ්ඩක් කාර්ය බහුල වුණා මහත්තයා මේ දැන් මහත්තයා නිදාසද ඉන්නේ වැඩකට දන්නේ ඉන්නේ. නෑ මම දැන් ඔහි ඉන්නවා ඉතින් පුටුවක් තියාගෙන බලාගෙන ඉන්නවා. වැඩ කරන අතලුදු තමයි ඉතින් ඉන්නේ. ප්‍රශ්නයක් නෑ අම්මත් ඉන්නවා මේ. කතා කරන්න පුළුවන් නම් ඉතින් පොඩ්ඩක් කතා කරමු. මම මේ නම්බර් එක අඳුර ගන්න බැරුව මම කවුද කියලා බලන්න ගත්තේ. ඔව්. ඉතින් ඉතින් කොහමද මේ දවස්වල? ඉන්නවා ඉතින් රස්සාවක් කරගෙන යනවා. ඉතින් අතරතුරදී ඔයගොල්ලන්ගේ වීඩියෝ මේ දේශනා අහනවා. ඉතින් ඒවෙන් ඉතින් පුළුවන් තරම් මේ හිත විසුදු කරගන්න තමයි ඉතින් උත්සාහය. මේ ළඟදී අහුවම මහත්තයාගේ අර බල්ලගේ උපමාව තමයි ගොඩක්ම දුරට එතන චුට්ටක් අර ගලව ගන්න අමාරු. ඒක 6-7 පාරක්ම ඇහුවා. ඒක මේ එතකොට තව දේශනාවක් තිබ්බා ඔබතුමා මේ අර නෝනා කෙනෙක්ට කියනවා අර අතුලෙන් කතා කරන කෙනෙක් ඉන්නේ හැමතිස්සෙම. ඔව්. එයාව මේ නැති කරලා දාන්නේ. අන්නේ දේශනා දෙක මම සෑහෙන්න දුරට මම අහනවා ඒක. මේ බල්ලගේ උපමාව මේ දැන් මේ ළඟදී තාම අලුත් එකක් දැම්මා. ඒක ඇහුවද? ඒකත් ඇහුවා. හැබැයි අර පළවෙනි දාපු එක තමයි ඒක ටිකක් පරල වැඩි හන්ද ඒක දැනෙනවා ටිකක් වැඩි අර. ඔව් ඒක මම තනියෙන් කතා කරපේක මහත්තයා. ඒ හින්දායි. ඒකේ මම තනියෙන් කතා කරපේන්නේ. ඔව් මහත්තයා ඒක තනියෙන් ඒක සාකච්ඡාවක් නෙමෙයි තනියෙන් දේශනා. ඔව්. ඒක පොඩ්ඩක් වදිනවා වගේ ටිකක්. ඒකයි. ඔව්. මහත්තයා දැන් වැඩකද ඉන්නේ නැත්තම් නිවාඩු පාඩුවේද? නෑ දැන් නිදාස් ඉන්නේ. ඔව්. ඉතින් මේ අත්‍තරම දැන් අර දැනෙනවා යම් කිසි දෙයක් දැනෙනවා. ඉතින් මෙතන මේ හරි මේ නිදහස දැනෙනවා. නිදහස දැනෙනවා අර මේ කොරියේ බලන්නේ තනි වෙලා ඉන්න මම කතන්දරයක් බලන්නේ. ඔව්. ඒක හුදකලාවට යන්න. ඔය එහෙම තමයි. ඔව්. මිනිස්සුත් එක්ක අර ගැටෙන්න. ඒක මේ ඒක මහත්තයා මට දැනුම දෙයක් මාර විදියට. ඒ කියන්නේ හිතේ දුකින් නෙමෙයි. අර අතුට තියෙනවා හිතේ. නිදහස තියෙනවා. කොහෙද බලන්නේ ඈත් වෙලා ඉන්න ඔය බලාගෙන. ඔව් ඉස්සෙල්ලා දැන් මම ඒක මම්ම ගලපලා බැලුවා ඉස්සෙල්ලා මම මේ අම්මා මොනාර කිව්වොත් එහෙම මේ එකට එක කියවගෙන යනවානේ අතීත ඉතින්. දැන් ඒ ගතිය නෑ. දැන් මෙහිනා යනවා කිව්වොත් ඒක මාලා කියනවා මේ මූට මූ කියලා වැඩකුත් නෑ මේ අහුක් ගාලා විතර. ඔව්. ඉස්සර එහෙම නෑ නේ ඉතින්. හැබැයි ඔතන මේ මෙහෙම කතන්දරයක් තියෙනවා. මම ඒක කියා දෙන්නම්ද? මේ බලන්න ඒ පොඩ්ඩක් අමාරුයි දන්නේ මේ ඒ ක්‍රමයට පොඩ්ඩක් බලන්න ඕනේ. දැන් ධර්මහතල ඉන්න මේ පැත්තත් එක මම පොඩ්ඩක් මේ කියන්නේ මේ. ඒ කියන්නේ දැන් මහතරව රැකියාවත් එක්ක මිනිස්සු ගැවසෙන තැන් වල ඉන්න වෙන්නේ. ඔව්. දැන් ගෙවල් වලට ඉන්න බෑ රස්සාවනුව. එතකොට දැන් මාතර ඕන තනින් ඉන්න. ඒ කියන්නේ හුදකලාව ඉන්න තමයි දැන් ඕනකම තියෙන්නේ. නමුත් එහෙම ඉන්න විදිහක් නැහැ මේ රස්සාවෙන්දනේ. ඔව් ඉන්න බෑනේ මාත්‍යා. බෑනේ ජීවත් වෙන්න තිබා. ඒ නිසා මම කියන්නේ ඕක ක්‍රමයක් තියෙනවා මේ. මොකක්ද දන්නවද? දැන් මහත්තයා බැලුවේ ඔය සෙනඟ මිනිස්සු අතරින් මහත්තයා හුදකලාවෙන්දනේ. ඔව්. එමෙ හිතට ආවේ. ඔව්. මෙහෙම කරන්න දෙයිද? ඔය පිරිස මැද මහත්තයා හුදකලාවෙන්. පුළුවන් දෙමින්. අන්න එහෙම මට තේරෙනවා මහත්තයා කියන එක කියලා මම ඒක පුරුදු කරනවා. ඔව් ඒ ක්‍රමයක් තියෙනවා නේ මොකද? පිරිසක් මැද හුදකලාවෙ ඉන්න පුළුවන් වෙනවා. ඔව්. අපි මේ උදාහරණයක් වශයෙන් අපි බස් එක යනවා කියලා. ඔව්. අන්න එහෙම ගන්න උදාහරණයක්. ඔව්. බස් එක යනම නම් මහත්තයා විතරයි බස් එක යන්නේ. බස් එක යන්නේ මම විතරයි. ඔව් බස් එකත් ඔයාගේ ඔයා විතරයි ඉන්නේ. අන්න එහෙම. ඔව්. සල්ලි දෙන්නේ ඔයාටමයි. අන්න එහෙම වෙන්න. අම්මා ඔයා මාර තැනක් දෙන්නේ. පට්ට තැනක් ඒක හොඳේ. ඔව්. මාරම තැනක් ඒක. ඔව්. ඒක අපි මේ ගලප ගන්න කොහොමද මහත්තයා දැන් අපේ පැත්තට ඒක බලන්න එන්න සෑහෙන ගැඹුරු කතාවක් හැබැයි හොඳේ. මේ ඒ කියන්නේ හොඳට බලන්න මහත්තයා අපි බලන්නේ කොයි විදිහට දැන් මේ ධම්ම මාර්ගය ඇවිල්ලා අපි බලන්නේ ඕනම කෙනෙක් උතන එහෙම මේ වෙනවා. මටත් ඕක වුණා. ඒ කියන්නේ මේ ධම්ම මාර්ගය ඇවිල්ලා අපි බලන්නේ මේ පිරිස අතරින් අපි හුදකලා වෙලා ඉඳන්නේ.
හැබැයි ඒක නෙවෙයි ඇත්තම හුදකලාව. පිරිස අතර හුදකලාව වෙලා ඉන්න පුළුවන් වෙනවා. ආන්න එහෙම. ශ්‍රී ලංකා කතාවන්නේ දැන් ඔය ටවුන් එක තියෙනවනේ මහත්තයලා. දැන් ඔය මහත්තයා ඉන්න. ඔව්. ඔය ටවුන් එකෙන් ඔයා විතරයි ඉන්නේ කියලා හිතන්න. හරිද? ඔයා විතරයි ඉන්නේ. ඒක ප්‍රඥාර වටන ගම මාර තනක් හොඳ ඒක හොඳ. මේ ඔයා විතරයි ඉන්නේ ගනුදෙනු කරන්න ඔයවත් එක්ක. කවුරුවත් නැහැ. රැකියාවක් කරන්න ඔයත් එක්කමයි තනියෙන්. රැකියාව ඔයාගේ මුළු ටවුන් එකම ඔයාගේ. වාහන ඔයාගේ ඔක්කොම ඔයාගේ. අන්න එහෙම වුණා. හැබැයි ඔයාට නැහැ එතන. මම මේ දැනට කියන්නේ හුදකලාව කියන එක සම්බන්ධව හොඳේ. බස් එක යන උපමාව වගේ තමයි. ඔය මහත්තයා කියන තැන මට එහෙම තමා තැන වල දැනෙලා තියෙනවා මහත්තයා. ඔව් ඒ කියන්නේ දැන් මේ දැන් මම අපි කියමු අර ඩීටේල් එහෙම කියන්නේ වෙනවද කතා කරන විදිහ. දැන් අපිට දාගත්තා කරපු කෙනෙක් ළඟාලින් ගියත් ඒක දැන් එච්චර ගානක් නෑ මට. අර ඔය හිතට සිතුවිලි ටික එනවා ආවට දුවන්නේ නෑ වැඩි. ඔව් අර එතන ගතිය තියෙනවා. ඔව් සමාජයෙන් වල try කරනවා කියන්නේ අපේ කස්ටමර්ලා එකපාරට එනවා 6-7 දෙනෙක් එනවා එතෙන්ට. අර ඒවල මහත්ය කියපු තැන මම එතන පුහුණු වෙන්න ඕන මෙතනින් තමයි කියන්නේ අර. බලන්න අද ඒක ටිකක් අමාරුයි ඒක ගන්න. අමාරුයි ඕ ටික. අර අතන මේ තව එකක් තියෙනවා මෙහෙම. දැන් අර පිරිස මැද හුදකලා වුණාට මේ අර මේ පේන මිනිස්සු ගොඩ පේනවා. හොඳද? ඔව්. බස් එක යන උපමාව ගත්තොත් එහෙනම් බස් එක යනකොට මිනිස්සු පේනවා කොන්දොස්තර සල්ලි ඉල්ලනවා ඒක කොහොම හරි. වටපිටාව පේනවා. කොම් පේනවා. ඒ පේනේදී ඔයා තනි වෙලා. අන්න එහෙම එකක් මේ කියන්නේ මම. ඔයා ගන්න තිබ්බනම් බඩුම තමයි. ඒ ප්‍රඥාව. පැහැදිලිද? අන්න පුදුම තැන් තියෙන මහත්තයෝ වගේ. ඔව් අප්පා. වෙන තැන් තියෙනවද? බලන්න දැනගෙන හැම තැනම තියෙන්නේ අපිට මේ කමඨාණක් ගන්න තැන් තියෙන්නේ. කමඨාණක් ගන්න තැන් තියෙන මහත්තයා. දැන් මාතර මම නිකමන කතාව මෙහෙම කියන්නම් ඕන. ඕක හැබැයි ඔය වරද්ද ගන්න එපා. ඒවට යොමු වෙන්නත් එපා. දැන් ඔය දැන් අපි කියමුකෝ මේ ඔය මේ ගංජා තියෙන මහත්තයා. ඔව් ඔව්. ඔය ඕක ඇවිල්ලා ඒ නිවන් අර සැපේට පොඩ්ඩක් සැපේ මේ ළඟාවක් තියෙනවා. ජොයින්ට් එක හොඳේ. ඒ කියන්නේ මහත්තයා හිතන්න ඔය මං කිව්ව පොයින්ට් එක එනවා ඒකේ. දැන් බලන්න ගංජා ගහපු මිනිස්සෙක් පාඩුවේ බලාගෙන තනින් නෙවෙයි ඉන්නේ කියලා. ලෝකේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකෙ. හිතන්න පොඩ්ඩක්. ඔව් නෑ මම පාවිච්චි කරලා තියෙනවා. පාවිච්චි කරලා දිනවනේ අපි. හරි එතකොට අයි අහිංසක තත්ත්වයකටපත් වෙනවා. ඔව් හිත එක්තැන් වෙනවා. හරි. හිත එක්තැන් වෙනවා. දැන් පිරිසක් මැද හිටියත් ඔහේ බලාගත්තොත් බලාගෙන තනි ලෝකෙක ඉන්නේ. ඔය මං කිව්ව තැනට ළඟ නැද්ද ඒතකොට? ඒක ගිහම ළඟයි නේද? අන්න ඒ සුවේ ගන්න තමයි ඔය මේ ඔක පාවිච්චි කරන්නේ මිනිස්සු. දන්නේ නැහැ උනාට ඒක හොඳේ. මේ ඒ නිසා ඉතින් ඔය මේ ගංජා කියන එක ඒකත් එකකින් ඖෂධයක් වෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි මම කියන්නේ. නමුත් ඔව් නෑ මට ඒක මහත කියලා ඒකෙන් හොඳ දෙයක් වෙනවා මහත්තයා අපි පිරිමින්ද කියන්නේ. එතකොට මේ ඒකාතෙන් හොඳ දෙයක් වෙනවා. අනිත් ඒවා මහත්තයා ඕකට කියලා තියෙන නම මොකද්ද බලන්න පොඩ්ඩක්. සෛලෝකනාථ විජේපත්. තුන් ලෝකාග්‍ර සෛලෝකනාථ විජේපත් කියලා තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද ඒ කියලා තියෙන්නේ? බුද්ධ ස්වභාවයක් ගැන කියලා තියෙන්නේ. ඒකෙන් වෙන්නේ. ඔව්. අර මේ සෛලෝකනාථ කියන අපේ බුදුහාමසටත් ඒ මොකද්ද? එහෙම කියනවනේ නමක් සෛලෝකනාථ කියලා. තුන් ලෝකාග්‍ර කියන එකේ. ඒ කියන්නේ තුන් ලෝකාග්‍ර. ඒ කියන්නේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක වල ඉපදුන්නේ නැහැ කියනවනේ බුදුහාමුදුරුවෝ. අන්න ඒක කියන්නේ. එතකොට අරක ගැව්වට පස්සේ අපි මේ කාම ලෝකෙත් නැහැ. රූප ලෝකෙත් නැහැ වගේ. බුද්ධකලාවේ පිරිසක් නැද්ද? අනි වෙලා. ඔකේ බලාගත්තොත් බලා නගහ ගන්න මොකක් කරගෙන යන්නේ නැහැ නේ මහත්තයා. ඒ මොකුත් නැහැ. මං ඔය හිතලා දාන්නවා තමයි ඔය චෙක් කරලා බලුවා වගේ. ඔන්න ඔය වගේව තමයි ඒවා. ඉතින් හැබැයි මෙහෙමයි මහත්තයා. ඒ වගේ නිවන දකින්න බෑ කවදාවත්. මේ ඊට එහා තැනක් ඔය මං කියන්න තැන. මේ ඉතින් ඔය වැඩක් නැහැ අපිට පුරුදු වෙන්නත් ඔයාට යන්න ඕනේ නැහැ. මේ ඉතින් ඔය වගේ අර ඒ වගේ තැන් තියෙනවා. ඉතින් මම ඒකයි කිව්වේ. නේද? ඔව් මහත්තයා අර බල්ලගේ උපමාවේ මහත්තයා කියන්නේ අපේ ඇහැට පේන පරාසය කියන්නේ මහත්තයෝ. ඔව්. ඒ පේන පරාසයම ගන්න කිව්වා ඔබතුමා වතුර වලට.
ඔව්. ඔව්. එතකොට පේන පරාසෙ පේන කෙනෙක් ඉන්නද මේ පැත්තේ? ඔව්. ඒ කෙනා ගන්නකො බල්ල විදියට. ඔව්. එතකොට ඒක හරි ඒ විදියට බලන්න කිව්වා. ඔව් මට ආයෙ කියන්න මහත්තයා පෙනීම ගන්න කිව්වා වතුර. වතුර වල විදියට. හරි. එතකොට පේන කෙනා ඉන්නනේ බලන කෙනා. ඔව්. එයා බල්ලා. ඔය එයා බල්ලා විදිහට ගන්න ඕන. මේ එතන චුට්ටක් මේ මහත්තයා බැලුවා දැන් පෙනීම ගත්තම වතුර වල විදිහට. ඔව්. බලන කෙනා කවුද? බලන කෙනානේ බල්ලා. ඔව් බල්ලා හරි. ඒ බල්ලා විදිහට ගන්න වෙන්නේ දැන් මෙතන අපි උපමා කරන්නේ කවුද කියලා මට කියන්න. පෙනීම වතුර වල අරන් තින්නේ. ඔව් මම කියලා කියුවේ දැන් මෙතන මේ රූපකයද අපේ? අන්නේ ඔව්. රූපකය ගන්න බෑනේ. බෑ රූපකය ගන්න බෑ. ඒ රූපකය තියෙන වතුර වල. ඔව්. ඇයි ඕන හොඳට බලන්න. තමන්ගේ ඇස් දෙකට පෙනීම තියෙනවනේ. පේන රූප කොට. මේ රූප ඔක්කොම වතුර වලේ පේන රූප විදිහටයි මම ගන්න කිව්වේ. එතකොට දැන් මහත්තයාගේ ඇස් දෙකටම නේද මහත්තයාගේ රූපෙ පේන්නේ? තියෙනවනේ. එහෙනම් ඒකත් ඒ වතුර වලේ නේද තියෙන්නේ? ඒකත් වතුර වලේ. දැන් බලන් ඉන්නේ කොහොමද? බලන්න කෙනෙක් නැහැ නේද එතකොට. අන්න කෙනානේ. අන්න එතකොට එතන තමයි එතන රැවටිල්ලනේ අපේ. ඔව්. අන්න දැන් ප්‍රතිබිම්බ ලෝකෙක තමයි මේ මම ඇතුළේ තියෙන්නේ. මමත් ඉන්නේ හීනේ ඇතුළේම. ඒ ලෝකෙම තමයි. ඔව්. එතකොට බලන් ඉන්න කෙනානේ. අර බල්ලා අතන මේකේ අතුල් හංගනවා. අතන බල්ලා විදිහට ගන්න මෙතන එකක් නැහැ. ඔව්. එතන එතකොට නෑනේ බලන්න ඔක්කොම ඒ වතුර වල ඉන්නේ. අපි ඔක්කොම වතුර වලට වැටලා වගේ කතන්දරයක් යන්නේ. ඔව් මේ මොහොතේ වැටලා ඉන්නේ දැන්. එබිලා ඉන්නේ. එබිලා ඉන්නේ. ඔව් එබිලා ඉන්න කෙනෙක් නෑ. ඉන්න කෙනෙක් නෑ. ඉන්න කෙනෙක්. නමුත් අපේ තියෙන ගොනුකමට හිතනවා මේක ඉන්නවමයි කියලා. බලන් ඉන්න කෙනෙක්. එතන අන්නේ වැඩ වෙලා. ඒක තමයි. ඒක නේ මහත්තයා ගැටේ. ඔව් ඒක තමයි ගැටේ මහත්තයා. ඒක තමයි රැවටීම. හොඳේ. අවිද්‍යාව කියන්නේ. ඔව්. දැන් එතකොට දැන් බල්ලා කොහෙටද ගහක් ඇස්ස කියලා දැන් කල්පනා කරනවා මංගගේ කිසි. ඒතකොට අපිත් කොහෙටද ගිහලා අපිත් කල්පනා කරන අන්න දෙයක් දැක්කා. ඔය දෙකම හරි. ඔව්. ඔය සංසිද්ධියනේ යන්නේ මෙතන. ඔව් දැන් මහත්තයා උතන රැකියාව කරන ටවුන් එකේ ඉඳන් මහත්තයා දවසේ මිදලා රැයට ගෙදර යනවා. ගෙදර ගිහලා කල්පනා කරනවා ටවුන් එක නම් අත නැති. අර බල්ලා වතුර වලට එබිලා ගිහිල්ලා ගහක් ඇතුලේ කල්පනා කරනවා අර මං වගේ මිට පෙර අතන තාම එක්කෙනෙක් හිටියා. ඔව් තාම ඇති උ. ඊට පස්සේ අර බල්ලා ඒ ගහ ළඟින් ආයේ හෙට උදේට හරි දැන් හරි අර වතුර වලේ බල්ලා හොයන්නේ දායන්නේ. ආයන්නේ එතෙන්ටනේ හැබැයි ඉන්නවද එහෙම? එහෙම කෙනෙක් නැහැනේ. ගියාට පස්සේ නේද වැටෙන්නේ බල්ලා. ඔව් ගියාට පස්සේ වැටෙන්නේ. එහෙනම් මහත්තයා දැන් හෙට උදේට ආයේ ටවුන්ට එනකොට රැකියාව කරන්න. මහත්තයා ටීන් ටවුන් එකක් හොයාගෙන නේද එන්නේ? ඔව් ටීන් එකක් හොයාගෙන එන්නේ. හැබැයි එහෙම එකක් තියෙනවද? ආවට පස්සේ එහෙම එකක් නැහැ. ආවට පස්සේ නෙවෙයි. ඔව්. ඔන්නෝක තේරුම් ගන්න. කියන්නේ කැලු මහත්තයා මෙතන එවලේ හට ගන්න තැනක් තියෙන්නේ නේද? අන්න හරි. හේතු සකස් වෙලා පට ගාලා එතනම සට ගාලා දෙනවා මෙයා. ඔව් හිත විසින් තමයි එහෙම කරලා දෙන්නේ. ඔව්. කොහොමද? මාර්ගේම. හැබැයි සූක්ෂමම ගේම ගහන්න මෙයා නේද? සූක්ෂම ගහන්න ලේසි නම් මේක තේරෙන්නේ නැහැ මචං. සෙම්ම ජගතකොට මේක ලේසි නම් තේරෙන්නේ. තේරුම් ගන්න අම්මෝ උපතපාලට බුදුබවල වැද්දුන් අප්පත් වගේ ඔය මහත්කලා වගේ දුප්පත් මේ වගේ මිනිස්සු මහත්මේ දුප්පතේ මට රැකියාවක්වත් නැහැ. හරිද? ඒතකොට අපි වගේ මිනිස්සු මේ මෝඩ මිනිස්සුත් මහත්මයා මේක තේරුම් ගත්තා නම් කොහොම මෙච්චර ලෝකේ සල්ලිකාරු ඉන්න උගත්තු ඉන්න ඔකෝ උන්ට ඇහෙනවද? ඇහෙන්නේ නැහනේ. නෑ මහත්තයා. ඇහෙන්නේ නැහැ. ඇහුණත් ඒගොල්ලෝ අනේ යාර මේ විහිළුවකට ඔය ගන්නවා අර ඒක. ඔව්. එහෙනම් මහත්තයා කියන්නේ උගත් මිනිහද ප්‍රඥාවන්තයා? නෑ. කවදාවත් ඒක වෙන්නේ නැහැ වෙලත් නෑ. වෙන්නේ නැහැ. උගතෙක් කවදාවත් ප්‍රඥාවන්තෙක් වෙන්නේ නැහැ. ඔව්. ඉස්සෙල්ලා මේක වෙන්න මෙතෙන්ට එන්නේ නැහැනේ මේගොල්ලෝ මේක බලන්න. එන්නේ නැහැ නේ දන්නව වැඩියෝ. එතකොට මහත්තයා ඔය ප්‍රඥාවන්තයෙක් වෙන්නේ කිසිම දෙයක් දන්නේ නැති අර සුනීත සෝපාකල වගේ පොඩි උන්. ඉගෙන ගත්තේ නැති පොඩි උන්. නේද? හරිද? සුනීත සෝපාක කියන අහලා තියෙනවද මහත්තයා කතා නේද ඒක? මම අහලා තියෙනවා. බාන සුනීත ඉගෙනගෙන ගියාද? ඉස්කෝලේ ගියාද? පටාචාරලා ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන මේ රස්සා කරපු කට්ටියද? නෑ මේ අඟුලිමාලලා. ඔය පේන්නේ.
මිනි මර නිවන් දැක්කනේ කොහොමද? බලන්න බලන්න. නිවන් දැක්කා. තෝරන හොඳක් තියෙනවා. මෙතන ඒව අදාළ නැහැ. මෙතන මේ දකින්නයි ඕන මේ සමාජෙ තුලින්ම කරන්න ඕන. අර ඔබතුමාලාගේ කල්ලාන මිත්‍රන්ගේ ඇසුර තියෙන්න ඕන. පොඩ්ඩක් අපි දන්නේ නැහැ නේ තාම. ඒ ඇසුර තියෙන්න ඕන. ඒ තුලින් බලන මම කරන්නෙම ඉතින් ඕක මගේ දෙනුම සමානවට උඩට දෙන්න ගන්නවා මහත්තයා. ඔව් මගෙත් එහෙම වෙලා තියෙනවා මට. මේක හිතන්න ගියා. ඔව් ඒක සාම ස්වභාවය නේද? ඔව්. අපි මුලදී දැන් මම මේක කරන්න මාස 6ක් වගේ ඇති ඉතින්. මම කරන රස්සාව අනුව මට හැමතිස්සෙම මේ දිහා බලන්න බැහැ. අර දැන් කස්ටමර් කෙනෙක් නොයි කොයි වයිවාන කස්ටමර්ස් නේ මහත්තයා වෙන්නේ නොයි ඔව් ඒක අදහස් තියෙනවා. ඔව් මම මට තේරෙනවා. ඔව් ඒගොල්ලොත් ඒ කතා කරන්න ඕන, ගම්බිනි කරන්න ඕන, ගණන් කියන්න ඕන. ඔව්. ඉතින් මම නිවාඩු දවස්වල තනි කර ඉතින් ඉතර දිහා බලනවා සත්‍යයක් අහුනත් කියුණත් ඒ මොකක් වුණත් මේ මෙතන අතගන්න පිටක් නේ. ඔව්. මොනවා මේ ආයතන කිව්වේ කොහේ ගියත් පිටක්මයි අතගන්නේ. ඔව්. ඒකම බලනවා. අර ඒකම බලලා තමයි අර ටික ඔලුව රිදෙන්න ගත්තේ. ඔව් මහත්තයා අදිනම් මෙහෙම කරන්න. දැන් අර දැන් ඔතන මහත්තයා රැකියාවෙන් නිදහස් වෙලා ගෙදර ගිහිල්ලා ඕක මේ බලන්න යන්නේ නැතුව ඔය ඉන්න තැනම ඔය ධර්මී කරගන්න. මම කියන්නේ. ඔව් ඔව්. අමන්නේ මොන කොන කුඩ හිටියත් කමන්නේ නැහැ. දැන් අර බුදුහාඳුරුත් කියන්නේ මඩේ හැදිලා ඒ මඩෙන් ගොඩට ඇවිල්ලා ජලයෙන් මතු පිටට ඇවිල්ලා පහළුණ නිලුම් පොට්ටුවක් කියනවනේ. හැබැයි මඩේ ඉන්නේ. ඔව්. අන්න ඒ වගේ වෙන්න අදින්න. දැන් ඕක මඩ ගොඩක් කියලා හිතලා මිනිස්සු ඉන්න තැනක් තමයි. ගෝසාකාරී තැනක්. නමුත් ඔතනම ධර්මයේ කරගන්න. එහෙම කරගන්න හොඳේ. නැත්තම් අර නිදහසේ ඉන්න වෙලාවට විතරක් බලලා ඒක හරියන්නේ නැහැ. ඒතකොට දැන් ඔතන ලෝකෙට අහු වෙනවා. අතන ඔව්. එහෙම කරන්න එපා. ඔව්. ඒ කියන්නේ මහත්තයෝ මෙතන ධර්මයේ කරගත්තා නම් නිදහස තියෙන තැන ඇත්තම දෙයක් කරගන්න. ඔව්. ඔව්. මෙතන ලිහිලා තියෙන මෙතන ගැට ටික. ඔව් ලිහිලා තියෙන්නේ. දැන් ඔය ඉන්න තැන නිමන. අන්න එහෙම කරගන්න. ඔව්. ඔව්. මම ඉතින් දේශනා තමයි අහන්නේ. ගොඩක් මහත්තයාගේ අර විපුල මහත්තයාගේ දේශනාත් අහනවා. ඔව්. ගොඩක් ඔය දෙන්නගේ දේශනා මම දේශනා අහලා තියෙනවා. ගොඩක් අර සරල මහත්තයා වගේ සරලයි ඉන්න මහත්තයා දේශනා හරි සරලයි කෙටියද. ඔව් ඒක තමයි පොඩ්ඩක් අර වදින්නේ අපිට. මොකද අපි තාම මේකට ආදම කියන මහත්තයෝ. ඔව් අනිවාර්යයෙන්. තේරෙන භාෂාව ගැන මේ පාලි භාෂාවල් වචන අරගෙන මහත්තයා මේක දන්නේ නැති ටික වැඩක් නැහැ. ඔව්. ඒකයි මම ඔය දේශනා බල්ලාගේ දේශනා මම 7-8 පාරකට ගියා. මම අද තවසටත් අහනවා. මේක හැබැයි ශ්‍රවණේ තියෙන්න ඕනේ මහත්තයෝ. අනිවාර්යෙන් ධර්ම ශ්‍රවණේ තියෙන්න ඕනේ මහත්තයා. බණ අහලා සෝවාන් වෙලා දීගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒක අපේ තුලට ගලපන්න ඕන. අපේ තුලට ගලපන්න ඕන. ඒ කියන්නේ මේ කණෙන් අහලා තමයි අපි සසර හදාගත්තේ. හැමදේම කණෙන්නේ. ඔව්. ඔව්. ඊට පස්සේ මේ කණෙන්ම බණ ටික අහලා මේකෙන් ගොඩෙන්න ඕන. ඔව්. එහෙම එකක් තියෙනවා. කණෙන්ම තමයි මේ වැඩේ. කන තමයි මෙතන මේ කන තමයි ප්‍රධාන මේ ඉන්ද්‍රියනේ. අන්න හරි. ප්‍රධාන වෙලා තියෙන්නේ. ඒක බණ අහන්න වෙන්නේ. මම මේ සසර හදාගත්තේ කණෙන්. ඒ කණෙන් මම ලෝකේ හදාගත්තේ කණෙන්. කණෙන්. ඔව්. අන්න ඒකයි කිව්වේ බණ අසා සෝවන් වෙන්නලා දී කියලා. එහෙනම් ධර්ම ශ්‍රවණේ තමයි මේකේ අංක 1ටම තියෙන්නේ. මම අර ස්වාමීන් හාමුදුරන්ගෙන් බණ අහනවා අර මේ මීපලානේ මීවලම් පලානේ. ඔව් මීවලම් පලානේ හාමුදුරුවෝ. එයාගේ වදිනවා ටිකක් එයා කියන. එයාත් මේ සත්‍ය ගැන ගලප දෙනවා. කාගේ කමන්නේ මත අහලා මේ තමාගේ තුලින් බලන්න ඒක. එතකොට හරි. තමා තුලින් බලන්න. ධර්මය අහන එක තමා තුලින් ගලපලා බලන්න මගේ ජීවිතේට ගැලපෙනවද මේක? මේක හරිනම් හරි. එහෙනම් මේ දේශකයා කිව්ව බණේ හරි. අන්න එහෙම විශ්වාස. Tamanට ගැලපෙනවනේ විතරයි. හොඳේ කවුරු කිව්වත් පිළිගන්න එපා. මං කියන එක පිළිගන්න එපා. ඔව් බුදුහාමුදුරුවෝ කියනවනේ මහත්තයා මේ මං කිව්වටවත් පිළිගන්න එපා මහණෙනි. ඔයාලගේ ජීවිතය තුලින් බලන්න මං මේ කියන කතාව. එහෙමනම් ඒක හරි. හරිනම්. ඒක හරිනම් ඔබ බාර ගන්න. Taman තුලින් තමන්ගේ ජීවිතේට ගැලපෙනවා. අනිවාර්යෙන් බාර ගන්න වෙනවා. බාර ගන්න වෙනවනේ එතකොට. නවාල්ද මේකනේ ඇත්ත නෑ මොකක්ද වෙන
මොකද්ද මේ අපි මේ කරන්නේ කියන්නේ මන්ද ඒක වෙලාවේ. අපේ අම්මලා ගැන මට හරි අනුකම්පාවක් නෝ. මේ කිව්වත් තේරුම් ගන්නෙත් නෑ. ඔව් ඉතින් කරන්න දෙයක් නෑ මිනිස්සුන්ගේ ඉතින් හේතු නැහැ. ඉතින් දැන් මම කියලා තියෙනවා මේ මම මාව හිතින් සම්බන් දැනගන්න එපා මම ඔයාලා හිතින් දැනගන්නත් නෑ. යුතුයකමක් විදිහට මම එයාට ඒ යුතුයකම් ටික කරනවා මහත්තයා. පිටට ගන්න විදියක් ගන්න බෑනේ ගන්න මොකක්ද ගන්න දෙයක්වත් නැහැ. දෙයක්වත් නැහැනේ අනිත් එක බලබල බලනවා. ඔව් අනිත් එක යාළුවට ධර්මයේ පොවන්නත් බෑ. අපිට පුළුවන් ඉතින් ආසත් මේක බලෙන් දෙන්න බෑ මහත්තයා. කලකන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ. ධර්මයට මොකුත් වෙන්නේ නැහැ ඒක. අම්මට තාත්තට සැලකුවා. ඔව් ඒක කරන්නේ. කිසිම ප්‍රශ්නයක් මේ ඒවා කරාට ධර්මයට හානි වෙන්නේ නැහැ මහත්තයාගේ. මේ එයාලට ධර්මය නම් ඉතින් පොවන්න බෑ. ඉතින් ඒක නම් කොහෙන් හරි ඇහෙන්න ඕන හරි තැනට එන්න ඕන. යා කාලය සකස් වෙන්න ඕන. මේගොල්ලන්ට ඕනාවුත් නැහැ මහත්තයෝ ඒක යන්නේ මොකද්ද කියේ. ඒගොල්ලෝ හිතේ මේගොල්ලෝ දැන් පරිමේක තමයි ඇත්ත කියන්නේ. ඇත්ත කියා. පිට ඇත්ත කරගෙන යනවා. ඔව්. අපිට වෙන්නේ ඉතින් අපිට ගල්පගෙන යද්දී අපේ මේගොල්ලෝ අපෙන් දුලස් වෙනවා ඉතින්. ඒක තමයි අන්තිම මට තේරෙන්නේ ඔතන ඉන්නේ. ඔව්. සියලු දෙනෙක් ගැලපෙන්න. ඔව්. ඒ කියන්නේ මහත්තයා නිවන් දැකලා කියනවා. මහත්තයා දවසම ඕන කෙනෙක්ට සුද්ධ රතාවක් වල බස් එකේදී ඔක ඇහුවේ. මහත්තයා කියනවා ඕන. එයා අන අදිනකොට වාගේ මහත්තයා කරගෙන පණ දෙන්න පුළුවන්ද? යාළුවෙක්ට පණ දෙන්න පුළුවන්ද? කාටවත් පණ දෙන්න බෑ නේද? ඒ කතාව ගැටුණා මහත්තයා වැඩිලා. ඇත්තනේ ඉතින් දැන් මම පණ අදිදී අපේ අම්මට පුළුවන් මට පණ දෙන්න යාගේ. බෑ මොන විකාරද මහත්තයා? ඒ කියන්නේ බණ එකද ඇහුනේ? බස් එකේ බණක්වත් දාලා තිබුණා? බස් එකේ බණක්වත් දාලා තිබුණා? ඔව් මහත්තයා නෝනා කෙනෙක් එක්ක සාකච්ඡාවක් තිබ්බා මේ මම ඒක අහගෙන ආවේ සාකච්ඡාව. කවුරු? ඒ කියන්නේ මම ඔව් මහත්තයා මේ ෆෝන් එකෙන් අහවද? ඔව් මම ඒ වීඩියෝ එක ආවා. හරි. ඔව්. අන්න ඒක අර මහත්තයා කොතන මේ වචන කියවිලා නැහැ. එතන තමයි කියවුනේ මම හිතන්නේ. ඔව්. ඉතින් මම දැල්ලු ඇත්තට අපි කාටම මොකටද බය වෙන්නේ? කාටම අපි තනිය යන ගමනක් මෙතන තියෙන්නේ. තනිය යන ගමනේ මහත්තයා. අමාර උදාහරණයක් උපමාව මහත්තයා. ඔව්. ඕම කතාව කොහමද අහුනම? ඒ කියන්නේ දැන් අපි හිතන් ඉන්නවනේ මහත්තයා මෙහෙම අපි මේ ලෝකෙ මිනිස්සු ගොඩක් එක්ක ඉන්නවා. අපිට දැන් අපි අසරණ වෙලා නැහැ. මිනිස්සු අපිට ඉන්නවා. අපේ අම්මා තාත්තා ඉන්නවා. අපි බලා ගන්න අපිට අවුල් නැහැ. වතුර පොදක් හරි දෙන්න ඉන්නවා. ඔය සමහරු කියනවනේ දරුවෙක් හරි අදාගන්නේ වතුර පොදක් හරි උඹට දෙන්න ඕමම කියලා කියනවනේ. හරි. පෙවත් පුරානේ දැන්. හරි. දැන් ඕම කළා මාත් අන්තිමේටම අවද හරි දවසක මං කියන්නේ මේ ආයතන 6 අක්‍රිය වෙලා යනවා අපි. හොඳේ. ඔව්. අක්‍රිය වෙනවා. ඇහැ මැරෙනවා, කන මැරෙනවා, නාසය මැරෙනවා, දිව මැරෙනවා, ශරීරය මැරෙනවා. හොඳේ. දැන් ওই මැරෙන අවස්ථාවේ මට කියන්න මේ ලෝකේ අර අපි ළඟින් හිටපු එකෙකුටවත් අපිට මේ ටික පණ දෙන්න පුළුවන්ද? බෑනේ. බෑනේ මහත්තයා. බෑ. කවදාවත් ඇයිඩිය කළා. එදාර අපි තනි වෙනවනේ අසරණ වෙනවනේ මහත්තයා. අසරණ වෙනවා කියන පුදුම අසරණ වෙන්න. එතකොට මේ අපි මේ බෑනේ කිසිම දෙයක් අනිවාර්යයෙන්ම අපි හදාගෙන ඇඳුමක්වත් අපිට බෑනේ තියා බැඳීමක් තියාගන්න බෑනේ කිසිම දෙයක්. ඒ කියන්නේ දැන් මේ ලෝක කවුරු නැතුණත් ඔබතුමාට මම මහා කරුණාවෙන් මම ඉන්නවනේ මේ වටිනක් හරි කතා කරන්නේ. මම කියන්නේ ඔබතුමා මේකෙන් ගොඩ ගන්න උත්සාහ කරන එකේ මම ආද? ඔව්. ඉතින් මටවත් පුළුවන් දැන් ඔතන ආයතන 6ක් තිබුණොත් මහත්තයාගේ මට ඇවිල්ලා පිට වෙන්න. බෑනේ. ඔව්. ඒ කියන්නේ මහත්තයා නේද? දැන් මහත්තයා මරණ ගන්න. ඔව් කියන්නේ. මහත්තයා කාර්යබහුලයි නේද ටිකක්. නෑ කියන්නේ. මං කිව්වේ මම මෙච්චර මහා කරුණාවෙන් ඉන්න මහත්තයා වෙනුවෙන් මටවත් බෑ මහත්තයාගේ ආයතන 6ට පණ දෙන්න. ඇවිල්ලා. අනිත් කවදාවත් බුදුහාමුදුරන්ට බෑනේ. බෑ බුදුහාමුදුරන්ට බෑ. ඉතින් කෙනෙක්ද? ඔව්. එතකොට මේ අපි මේ තනිය යන ගමන කියන්නේ හැබැයි එහෙම කියන්නේ මහත්තයෝ අපි නිකන් අර මේ මම තනිය යන්නේ බොල දැක්කේ කන් ඒව කතන්දරෙකුත් නෙවෙයි. ඔව්. ඇත්තරක. ඔව් ඇත්තරක. නමුත් අර ආත්මාර්ථකාමී වෙලා
නෝ වචන තේරුමත් දෙන්න හස්තිය මේක බලන්න. ඔව්. ඒක ඇත්තේ. ඒකම මාරුකම වචන ඒක ඇහුණත් හරියට කනට ඒකෙම බලන්න පුළුවන් මොකද්ද මේ කතන්දරේ කියන්නේ. එතන ඔක්කොම තියෙනවා. එතන ඔක්කොම සියලු දහම වෙතල තියෙනවා. දහම මංගල තමයි. ඔව් හරියට. ඔන්න වගේ තැනක් හරියට බලන්න. ඈ? ඒ වගේ තැනක් පොඩි තැනක් හරියට වැදුන ගමන් හරි ඔක්කොම තියෙනවා ධර්මයේ. ඔව්. පොඩි නෑ අම්මෝ මොකද? නෝ. අර වචන ටික මේ හරි දේශී කිව්වට ඔක ගැඹුරයි. ඔව්. ඉතින් ඒකම ඇති වුණාත් මම ඉතින් ඕකදී. මම බලන්නේ හැමදේම ගොඩක් බලන්නේ සෑහෙන ලොකකින් තමයි. ඉඳ තැනක් ඒක. ඕක මේ වුණා කියන්නේ ආයේ ඔක්කොම ගියා වැඩක් නෑ කතා කරලා කතා කරන්නේ වචන තේරෙන්නේ නෑ කියන්නේ. ඔව්. එතන දැනුනේ එහෙම කියන්න බෑ වචන. ඔව්. දැනීමක් විතරයි. අවබෝධය එහෙම වචනින් කියන්න ලේසි නෑ මහත්තයා. බෑ කියන්න අමාරු. එන්න කටේ වචන බෑ කියන්නේ බලාගන්න බලාගෙන තියෙන්නේ. වචන නගන්නේ කොහොමදනේ? බෑනේ කොහොමද නගන්නේ? ඔව් වචන නගන්න කියන්න නැත්නම් කිව්වොත් බොරුවක් කියන්නේ. අනිවාර්යෙන් බොරු කියවෙන්නේ. ඒ කියන්නේ මේ සම්මත ලෝකෙට ප්‍රතිවිරුද්ධවනේ කියවෙන්නේ. ඔව් අනිවාර්යෙන් ප්‍රතිවිරුද්ධ. මේ ලෝකෙට ප්‍රතිවිරුද්ධවයි මේ ධර්ම කියවෙන්නේ. ඉතින් කියන්න බෑ. ධර්ම තියෙන ප්‍රතිවිරුද්ධ. ඒක නේද උඩුගම් බලා පින්නන්නේ කියවෙන්නේ මාත්. මේක උඩුගම් බලා පින්නන්නේ කියනවා. ඒ උඩුගම් බලා පින්නන්නේ කියන්නේ උපමාවක් ඒක. උන්වහන්සේ උපමාවක්. ඔව් අරකට තමයි ඒක ඉදිමාට ගලපලා දුන්නේ. ඔව් පාතරයක් යවනවා කියන එක නෙවෙයි ඔය කියලා තින්නේ. ඒක උඩුගම්. නෑ. අපි ඉතර ඉති ඒව කතා කරන්නේ. අපි ඉතර ඉති මේ ආදීලා තාකුනේ. දැන් මම ආයෙත් පාසල අම්මලා කියන ඕ යට නමු ඒක නෙමෙයි බුදුහාමුදුරු පෙන්නලා දීලා තියෙන්නේ මේකනේ වෙන්නලා දීලා තියෙන්නේ. වෙන්නලා දීලා තියෙන්නේ. සතර අර ගඟේ පහළට ගලන් යන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒ කියන්නේ මේ ඒ කියන්නේ පුතාජ්ජනෝ තමයි ගඟේ පහළට මේ ලෝක මට්ටමට ගලාගෙන යනවා. දන්නේ නැහැ මෝඩකමට. බුදුහාමුදුරු මොකද කරේ? උන්වහන්සේ උඩුගම්බලා පීනවුවා කියලා කියන්නේ මේ සස මේ ලෝකෙට ප්‍රතිවිරුද්ධව ගියා කියන එකනේ හිතුවා කියන එකනේ කියන්නේ. ඔව්. මේ ලෝකෙට අනිත් පැත්තෙන් හිතුවා. ලෝකෙට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් හිතුවා. දැන් ඔය මහත්තයා හිතන්නේ මේ ලෝකෙට ප්‍රතිවිරුද්ධ හිතන්නේ. ඔව්. නෙමෙයි හිතුවා කියලා කියන තමයි උඩුගම්බලා කියනවා. මේ කොහොමද පාත්‍රයක් මේවුනේ? ඕවා ගැඹුරු තේරෙන්නේ මේක බලන්න ගත්තා පස්සේ අන්න එහෙමයි. ඔබ නිකන් හැමෝට කිව්වර අපි දාසල බුද්ධ වචනයට පිටුපාද කියලා තියෙනවා. ඔව්. මෙච්චර කාලයක්. අද මේක බලාගෙන යද්දි අර පැහැදිලි වේගන ඉඳි අර ස්වභාවයට පොඩ හැදෙනකොට මේ ඔක්කොම තේරෙන්න ගන්න මහත්ය. මට තේරෙනවා මට ඒක දැනිට දෙයක් මම කියන්නේ. අද පොඩ්ඩක්. කොහොමද කමන්න මම ඒක නිකන් සානියේ ඉන්න බලනකොට ඔව්. අර කිව්ව ක්‍රමවලට පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. කොහොමද කමන්න මහත්තයා ගොඩ යන්න බලන්නකෝ ධර්ම දේශනා ටිකක් අහගෙන යන්න හොඳට. මට මේ දවස් ටික නම් දාන්න බැරුණා මට දේශනාවක් මම ආව හදලා දාන්නම් ඉස්සරහට. මේ දේශනාවක් ටික අහන්න මේ ගැටලුවක් මතුවෙන අවස්ථාවක ඕන වෙලාවක කෝල් එකක් ගන්න. මේ ආන්සර් කරන්න බැරුණොත් මට ඔය තින් තව කෝල් එන ඒවත් එක බැරි කම තමයි. දැක්ක ගමන් මම ගන්නවා ඉතින්. මහත්තයෝ නම් අපි ආයි පස්සේ කතා කරමු. හරි හොඳයි මහත්තයා එනවා. ඔතන තියෙන වැඩක් කරගන්නකෝ එනවා. හරි. තෙරුවන් සරණයි. හරි තෙරුවන් සරණයි මහත්තයා එනවා. හරි.